KTV. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර topix.com. දුම්රිය කියලා කියන්නේ අපි හැමෝම පුංචි කාලේ හරිම ආස වාහනයක්. කඩිනම් සේවාවත් එක්ක කාර්යක්ෂම බව වගේම වේගවත් බව මේ දුම්රිය කියන එක මිනිස්සු අතර ප්‍රචලිත වෙන්න ලොකු හේතුවක් වුණා. වාෂ්ප දුම්රිය එන්ජිමෙන් පටන් ගත්ත මේ දුම්රිය විකාශනය අද වෙනකොට ලෝකේ වේගවත්ම දුම්රිය නිර්මාණය කිරීම දක්වාම විහිදිලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ ලෝකේ වේගවත්ම දුම්රිය පිළිබඳවයි. කුඩා කාලෙදී චුම්බක දෙකක් එකට සමීප කරාම ඒවා එකිනෙකට ආකර්ෂණය වීම හෝ විකර්ෂණය වීම නොදුරු කෙනෙක් නැහැ. අද එහි ඉහළතම ප්‍රායෝගික නිර්මාණය ජපානයේ නිර්මාණය කළ තියෙනවා. ලෝකේ වේගවත්ම දුම්රිය ජපානයේ මැග්ලිව් දුම්රිය විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ දුම්රිය සහ ධාවන පතය අතර චුම්බක විකර්ෂණය පිළිබඳ මූලධර්මය මත ක්‍රියා කරනවා. මැග්ලිව් කියන වචනය ඇත්ත වශයෙන්ම චුම්බක සහ පාවීම කියන වචනවල මුල් අකුරු තුනේ එකතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. වාහනයක් මහා මාර්ගයක ධාවනය වෙද්දී ඊට තියෙන ලොකුම ප්‍රතිරෝධය වෙන්නේ පොළොව මත යෙදෙන ඝර්ෂණ බලය. ඒ වගේම වාතයෙන් යෙදෙන ප්‍රතිරෝධයත් ඊට බලපෑම් කරනවා. මේදී පොළොවෙන් ඇතිවන ප්‍රතිරෝධය ශූන්‍ය වන්නේ නම් එමගින් ඉතිරි වන ශක්තියෙන් එම වාහනය වඩාත් වේගෙන් ධාවනය කළ හැකි වෙනවා. මෙය මැග්ලිව් ප්‍රචාරණ ක්‍රමවේදයේ විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙහිදී හිතේ තියාගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි මේ දුම්රිය නිර්මාණයට හේතු වූ ප්‍රධානම කරුණ වේගය යන්නයි. ඊට අමතරව දුම්රිය මාර්ගයේ තැනීමට යන අමතර වේදම සහ එම දුම්රිය මාර්ගයේ වෙනත් ආකාරයේ දුම්රිය ධාවනය කළ නොහැකි වීම අඩුපාඩුවක් විදිහටත් දකින්න හැකියාව තියෙනවා. දුම්රිය චලනය වෙද්දී එය පීලිවල ගෑවෙන්නේ නැතිව දුම්රිය චලනය සඳහා චුම්බක පාවීම භාවිතා කරන ක්‍රමය වන්නේ මැග්ලිව් තාක්ෂණයයි. දුම්රියක් එසේ චුම්බක බලය භාවිත කරමින් එය එසවීම, නිවැරදි මාර්ගයේ ගමන් කිරීම මෙන්ම ධාවනයේද යන කාර්යයන් තුනම සිද්ධ කරනවා. මෙම ක්‍රියාවලිය ඝර්ෂණය අඩු කරන අතර වැඩි වේගයකින් දුම්රිය ධාවනයට ඉඩ සලසනවා. එය පැයට කිලෝමීටර් 430ක උපරිම වේගයක්. ලංකාවේ නම් මෙවැනි දුම්රියක් තාමත් අපිට හොයාගන්න හැකියාවක් නැහැ. එහෙම දුම්රියක් නිර්මාණය වුණා නම් ලංකාවේ දෙවොන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට යන්න පැයක වගේ කාලයක් තමයි ගත වෙන්නේ. එහෙම නැත්නම් කොළඹ ඉඳලා බදුල්ලට දුර වන කිලෝමීටර් 224 පැය භාගයකින් විතර මේ දුම්රියට යන්න පුළුවන්. කීප තැනක නැවැත්තුවත් ඒ දුර යන්න පැය 10කට වඩා අද වෙනකොට ගත වෙනවා. මැග්ලිව් දුම්රිය විනාඩි 8කින් කිලෝමීටර් 30.5ක දුරක් ආවරණය කරනවා. අනෙක් දුම්රිය වලට සාපේක්ෂව මේ දුම්රිය නඩත්තු කිරීමට එතරම් ලොකු වියදමක් යන්නේ නැහැ කියලා දුම්රිය සේවකයන් කියනවා. මැග්ලිව් දුම්රිය මාර්ගයේ සැලසුම අනුව මේ මැග්ලිව් දුම්රිය කිසි විටකත් පීලි පනින්නේ නැහැ. එතරම්ම ඒවා ස්ථාවර වෙනවා. ඒ වගේම මැග්ලිව් රේල් පීලි සාම්ප්‍රදායික රේල් පීලි වලට වඩා පළලින් යුක්තයි. දුම්රිය රෝධ නැති නිසා එහි අභ්‍යන්තර අවකාශයේ භාවිත කිරීම සඳහා වැඩි විකල්පයක් ලබා දෙනවා. ඉන්ධන දහනයක් නැති නිසා මේ දුම්රිය මගින් වායු දූෂණයක් ඇති කරන්නේත් නැහැ. නමුත් ඊට බලය ගන්නා අනෙක් උපක්‍රම ගැන මෙහිදී තාමත් අපිට පැහැදිලි අදහසක් ගන්න බෑ. ඝර්ෂණයක් නොමැති නිසා දුම්රිය මගින්ට ගමන පහසු කරවන අතර ශබ්දයක් නිකුත් කරන්නේ නැති තරම්. මැග්ලිව් පද්ධති සාම්ප්‍රදායික දුම්රිය මාර්ග හා සසඳන විට ඉහළ තොරණ මත ක්‍රියා කරනවා. මේ මැග්ලිව් දුම්රිය ධාවනය සඳහා ඉතාමත්ම ඉහළ බලයක් සහිත චුම්බක භාවිත කරනවා. මැග්ලිව් දුම්රියේ සුපිරි සන්නායක එහෙම නැත්නම් සුපර් කන්ඩක්ටර්ස් තමයි භාවිත වෙන්නේ. ඒවා හරහා චුම්බකත්වය නිර්මාණය වන විට එය සියලුම විද්‍යුත් චුම්බක වලට වඩා බලවත් වන්නේ සුපිරි සන්නායකවල ප්‍රතිරෝධය අවම වන නිසා. අද වෙන විට ජපානයේ තිබෙන වේගවත්ම දුම්රිය විදිහට මැග්ලිව් දුම්රිය හඳුන්වන්න පුළුවන්. 2004 දී චීනයේ ෂැන්හයිදී මැග්ලිව් දුම්රියක් විවෘත කළා. නමුත් එය අභිබවා මේ වෙද්දී ජපානය ඉදිරියට අවිල්ලා තියෙනවා. එක්සත් ජනපදයේ බැල්ටිමෝර් සහ වොෂින්ටන් වැනි නගරවලත් මැග්ලිව් දුම්රිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙද්දී සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ දුම්රියේ තියෙන තවත් වැදගත් කරුණක් තමයි මේ දුම්රියේ රියදුරෙක් නැහැ. එය ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි ස්ථානයක ඉඳලා පරිගණක ඇල්ගොරිතමයක් මගින්. එන්ජින් දෙකක් සහිත දුම්රියට අශ්ව බල 25000ක බලයක් තියෙනවා. දුම්රිය නවත්තා තියෙද්දී එය රබර් රෝද මත තියෙනවා. එය ගමන ආරම්භ කර පැයට කිලෝමීටර් 150 සීමාවෙදී දුම්රිය ඉන් එසවි පීලි වලින් අගල් 4ක් උඩ පාවීම සිද්ධ වෙනවා. 2045 වර්ෂය වන විට ලෝකයේ පුරාම දියුණු රටවල් මැග්ලිව් දුම්රිය භාවිත කරනු ඇතැයි මේ වන විට විශ්ලේෂකයින් අනාවැකි පළ කරනවා.
ඉතින් ලංකාවේ අපිට කවදද මේ වගේ දුම්රියක් භාවිත කරන්න අවස්ථාව ලැබෙන්නේ? අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ කතා ටීවී. සිලබස් එකත් වෙනස් වුණා අපිත් අලුත් වුණා. ඔක්කොම එකට. මොකක්ද කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැතිනේ. ඔන්න අහගන්නකෝ මම විස්තරය කියන්න. කොරියන් භාෂාව ඉගෙන ගන්න ඔයාට දැන් අපෙන් ඔක්කොම එකට ගන්න පුළුවන්. කොරියන් වචන පොත, ව්‍යාකරණ පොත, ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ සේරම කොබෝ සහ කොරියන්ස් ඇප්ස් මගින් හැසිරවීමේ පහසුව. ඒ විතරක් නෙවෙයි. වචන මතක තියාගන්න නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් විදියට ඇප් දෙකේම හදලා තියෙනවා රූප සටහන් එක්කම. ඉතින් ඔයාට ඒකත් මදි වගේ නම් topics.com එක තියෙනවා. මේක ඔයා ලියන්න ඉන්න එක්සෑම් එක වගේම හදපු සිමියුලේටර් එක්සෑම් වෙබ්සයිට් එකක්. ඔයාට ඒකත් මදි වගේ නම් කොරියන් කී ඇප් එක තියෙනවා ගේම් වලින් ෆන් එක ඉගෙන ගන්න. ඔයාට ඒකත් මදි වගේ නම් visby.lk වෙබ්සයිට් එකට ගිහින් හරි Play Store එකේ visby ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නිවැරදි ආචාර්ය මඩුල්ලක් යටතේ කොරියානු භාෂාව හදාරන්න පුළුවන්. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අපේ ඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාට ඒකත් මදි වගේ නම් කවුද අපෝ මේක ස්ක්‍රිප්ට් එක ලියපු එක? හරි කමන්නේ මං කියන්නම්කෝ. මේ හරි අපි ළඟ තියෙනවා කතාවෝ ඇප් එක. මේකෙන් පුළුවන් ඔයාට කොරියන් වචන ටයිප් කර කර චැට් කර කර ඉගෙන ගන්න. තව වැඩ ගොඩායි. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අනේ උඹ යන කොරියන් ගෙදරටලා බුදිය ගනි. FB page එකට ගිහිල්ලා like එකක් දාලා එහෙනම් සෙට් වෙන්නකෝ. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. WhatsApp 94 77 14 444 0.4